කට්ටියයි මුස්ලිම් කට්ටියයි සේරම එකතු වෙලා කරන්න කියලා. අර එහෙම විශේෂ කරන්න අවශ්‍ය නැහැ සිංහල මුස්ලිම් කියලා. මේ ප්‍රදේශයේ අම්මලා තාත්තලා එකතු වෙලා මේ දරුවෝ වෙනුවෙන් කරන්නේ හරි යහපත් වැඩක්. මම මෙහෙම දේශනා කරන්න හේතුව අපි කියමුකෝ දැන් මෙතන සිංහල මුස්ලිම් ඕන එක. ඒ සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම ඒ තමන්ගේ දරුවා ගැන දැනෙන විදිහ එකයි පින්නතුනේ. ඒ මුස්ලිම් අම්මද සිංහල අම්මද කියලා එහෙම වෙනසක් තියනවද? දැන් මෙතන ඉන්න සේරම අම්මලාට මම මුස්ලිම් අම්මලා සිංහල අම්මලා කියලා එහෙම දෙකක් තියනවද? එක තාත්තා කෙනෙක්වත් කැමතිද මේ තමන්ගේ ලෙයින් මසින් ජාතක වෙච්ච දරුවා ඔය කුඩු අයිස්සලට බැහැ වෙනවට? එහෙම සිංහල මුස්ලිම් කතාවක් නෑ. මේ සෑම අම්මා කෙනෙක්ගේම ඔළුවේ තියෙන්නේ තමන්ගේ දරුවට හොඳට උගන්වන්න ඕන කියලා. ඉංග්‍රීසි ටික හොඳට උගන්වන්න ඕන කියලා. විභාග ටික හොඳට පාස් කරන්න ඕන කියලා. මේ සෑම තාත්තා කෙනෙකුටම තියෙන්නේ තමන්ගේ දරුවට හොඳට උගන්වන්න ඕන කියලා. එනිසා පින්නතුනේ අරමුණු බලාපොරොත්තු හරි එකයි. ඒ සේරටම ලොකු උමනාවක් තියෙනවා. අර අපි වගේ අපේ දරුවෝ දුක් විඳින්න ඕනේ නැහැ කියලා. ඒ සේරටම ලොකු හැඟීමක් තියෙනවා. අර අපි වගේ අපේ දරුවෝ වෙන්න ඕනේ නැහැ කියලා. මේ සියලු දෙනාටම එහෙම බලනකොට සිතුවිලි ඒ සිතුම් පදුම් හරි සමානයි. මේ භෞතික අවශ්‍යතාවයන් වල සිතුවිලි සමාන වෙනවා වගේම ඒ උගත් නුගත් සල්ලි ඇති නැති ඔය රාමුවෙන් එපිටට ගිහිල්ලා තව සමාන වෙන තැන් කීපයක් තියෙනවා. පින්නතුනේ මේ සේරම දන්නවන්නේ දැන් ඉපදිලා ඉන්නේ කියලා. ඒක මේ සේරම දන්න. මෙතන කවුරුවත් නොදන්න කෙනෙක් ඉන්නවද මැරෙනවා කියලා? ඒක සිංහල වේවා මුස්ලිම් වේවා ඕන එක. මේ සේරම දන්නවා මැරෙනවා කියලා. ඔය උත්පත්තියයි මරණයයි අතර අපි හැම කෙනෙක්ටම මූණ දෙන්න වෙන ධර්මතා දෙකක් තියෙනවා. වයසට යන එකයි ලෙඩ වෙන එකයි. ඕක සිංහල මුස්ලිම් කියලා වෙනසක් තියෙනවා. මුස්ලිම් මිනිස්සු වයසට යන්නේ නැතුව සිංහල මිනිස්සු ලෙඩ වෙන්නේ නැතුව මේ වයසට යනවා ලෙඩ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ ජරාවට ඒ ව්‍යාධියට අපි කිසිම අඩුවක් නැතුවපත් වෙනවා. දැන් ඉපදෙලා මෙතන කවුරුවත් නැහැ පින්නතුනේ. අවුරුදු 7-8 ජීවත් වෙන කවුරුවත් ඉන්නවද? මේ අර පැත්ත බලලා මේ පැත්ත බලනකොට මැරෙන්න ඉන්න අපිනේ. අර මතකද පහුගිය කාලේ සති දෙක ඇතුළත අර වතුරේ ගිලිලම 40ක් විතර මැරුණා. හැම තප්පරයක් ගානේ සිහිපත් කරන්න ඕනේ අපි මේ අස්ථිරතාවයේ ඉස්සර කරගත්ත මිනිස්සු අපි. මේ නැති වෙන්න ඔට්ටු වෙන්න බලාගෙන ඉන්න අපි. කොච්චරද කියනවා නම් වෙනදුන්න මතකද අර ඉන්දියාවේ අලහබාද් ගුවන් තොටුපොළේ මේ අර එංගලන්තයට යන්න ගිය වාසයන්තරාව මාත් එක්ක මාවනල්ලි මුස්ලිම් තරුණයෙක් හිටියා දිල්ලි විශ්වවිද්‍යාලයේ ඉන්දියාවේ. එතකොට මාස්ටර් එක කරේ අලහබාද් විශ්වවිද්‍යාලේ. මට කියනවා කෝල් කරලා හාමුදුරුවනේ එංගලන්තේ දරුවෝ ගොඩාක් හිටිය අලහබාද් විශ්වවිද්‍යාලේ උපාධිය ඉවර කරලා. එකට හිටපු කට්ටිය අවුරුදු දෙකක් යන්න යනකොට හරි දුකයි. කියනවා ආස්තෙන්තරාවේ අරගෙන යන්න පුළුවන් ප්‍රමාණයට වඩා බඩු එක්කහුව වෙලා යාළුවෝන්ගෙන් අර ගිෆ්ට් හම්බෙලා
දාලා යන්න බැරි හින්දා ගෙවලා හරි අරන් යනවා කියලා තමයි පින්නතුනේ අරන් ගියේ ගුවන් තොටුපළට. බදාගෙන වැළඳගෙන සමුදීලා ඉවර වෙලා එළියට ඇවිල්ලා බලාගෙන හිටවලු කෝපි ෂොප් එකේ චායි එකක් බිබී මේ ආසන්දරාව යනකම් බලාගෙන ඉන්නකොට මේ ප්ලේන් එක ගිහිල්ලා හැප්පුණා එයාපෝට් එකේ එහා පැත්තේ තිබ්බ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරේ අවුරුදු 2ක් ඉගෙනගෙන කවුරුවත් හිතුවද ඔය යන්න යනකොට උපාධිය අරන් යනකොට මැරෙයි කියලා. පින්නතුනේ මේ අපි වගේ නිකන් ඔය ආසන්තරා උඩට ගන්නවද? ටේක් ඔෆ් කරනවද නැහැ? ඒ හොඳ ඉංජිනේරුවෝ බලනවා. මතක තියාගන්න මේ අනිත්‍යතාවයට නැති වෙනවා කියන එකට කිසිම ආගමක් නැහැ කිසිම දහමක් නැහැ. මේ අපි සේරටම පොදුවේ මුණ දෙන්න තියෙන කාරණා. ආසන්තරාවණ කාර්මික දෝෂකින් හැප්පුණා කියමු. බක්පකට් එක ලැබගෙන හොස්ටල් එකේ කණ්ඩල ඇස්ති වෙච්ච ළමයි මේක ගිහිල්ලා හැප්පුණේ ඒකේ. වෛද්‍ය ශිෂ්‍ය මරුණා. ආසන්තරාවට නගින්න කලින් අවසාන සෙල්ෆි එක ගහලා එංගලන්තේ දරුවෝ අම්මලාට යවලා අපි තව පැය 7කින් එංගලන්තෙට එනවා කියලා. එංගලන්තෙට ගියා. මතකද මේ අම්මලාට තාත්තලාට ඔය සේරම මැරෙනකොට එක මිනිස්සෙක් අර ගිනි කොට මැද්දෙන් දුවගෙන ආවා. පිළිතුරේ ගුවන් යාන අනතුරෙන් එක්කෙනෙක් බේරුණා. අර ගිනි ගන්නකොට එක්කෙනෙක් මැද්දෙන් දුවගෙන ආවා. ඕකට මොකද්ද කියන්නේ? සේරම මැරුණා. මතක තියාගන්න ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න යහපතේ හැසිරෙන්න සංස්කෘත පඬිවරේ උගන්වනවා. නච්ඡාදේපි කෞපීනං දංශමස කාපහං සුරක් පුච්චම අර්ථං පණ්ඩිතං ධර්ම වර්ජිතං. හොඳ විනයක් තියෙන්න ඕන. හොඳ සදාචාරයක් තියෙන්න ඕන. හොඳ හික්මීමක් තියෙන්න ඕන. හොඳ මනුස්සකමක් තියෙන්න ඕන. මැරෙන්න කලින් පුරුදු වෙන්න. අනේකගේ දුක, අනේකගේ වේදනාව, අනේකගේ කඳුල, අනේකගේ බඩගින් හොඳට අඳුරන මිනිස්සෙක් විදිහට මැරෙන්න. මැරෙන්න කලින් පුරුදු වෙන්න. වෛරකාරකම නවත්තන්න. මැරෙන්න කලින් සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා ගෙවල් වල කොච්චර අඬදබර තියෙනවද නේ? අද ඉඳන් අදිෂ්ඨාන කරගන්න. තමන්ගේ බිරිඳට, තමන්ගේ දරුවට මම මේ දෙමව්පියොන්ට කියන්නේ කතා කරන්න පුරුදු වෙන්න. මහ දෙයක් නෙමෙයි. අද ඉඳන් ගෙවල් වල එක කුණුහරුපයක්වත් කියන්නේ නැතුව ඉන්න. අද ඉඳන් ගෙවල් වල උදාහරණ ගන්නවා ගාර වෝච නිවාතෝච. තමන්ගේ බිරිඳට ගරු කරන්න පුරුදු වෙන්න. තමන්ගේ දරුවන්ට මගේ දුවේ, මගේ පුතේ කියලා කතා කරන්න පුරුදු වෙන්න. හොඳට මතක තියාගන්න. මිම්මන්නද කවදාවත් ගෙවල් වල කිසි කෙනෙකුට පින්නතුනේ තෝ කියලාවත් කතා කරන්න එපා. පුරුදු වෙන්න. දරුවෙක් ඉස්සරහ තාත්තා කෙනෙකුට අභිමානයක් තියෙන්න ඕන. තාත්තා කෙනෙකුට හොඳ කොන්දක් තියෙන්න ඕන, පෞරුෂයක් තියෙන්න ඕනේ. කවදාවත් ආමතුරනේ මම්මගේ දරුවෝ ඉස්සරහ කුණුහරුපයක්වත් කියන්නේ නැහැ. මේ තාත්තා කෙනෙකුට මේක තියෙන්න ඕනේ. අම්මටයි තාත්තටයි පුළුවන් වෙන්න ඕනේ. දරුවෝ ඉස්සරහ කවදාවත් රණ්ඩු දබර වෙන්නේ නැතුව ඉන්න. ભેද භින්න වෙන්නේ නැතුව ඉන්න. බැනගන්නේ නැතුව ඉන්න. එතකොට තමයි පින්නතුනේ අපේ ක්වොලිටි එක පේන්නේ. එතකොට තමයි දරුවෝ ටික ලස්සනට ඉන්න. මට කියන්න නැත්තන් ඩොයිඩ වඩා මොකක්ද ඕන කරන ලෝකයක් තියෙනවද? අපිට ඕන එකම දේ තමයි අපේ පවුල මේක හරි ලස්සනට තියෙන්න ඕනේ. ඒක මුස්ලිම් වේවා සිංහල වේවා
බිරිඳට ස්වාමියා දැනෙන විදිහ එකයි, ස්වාමියාට බිරිඳ දැනෙන විදිහ එකයි, අම්මට තාත්තට දරුවෝ දැනෙන විදිහ එකයි. ඒ දරුවන්ට දැනෙන්න ඕන තමන්ගේ අම්මා තාත්තා හරි හොඳයි කියලා. ඒ නිසා මම බොහොම ඕනෑකමින් යෝජනා කරනවා මේ සියලු දෙනාට ඔය කටවල් පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. එහෙම රාවට ගියාට කියවන්න යන්න එපා. ඕනතරම් මිනිස්සු අපිට දොස් පරස් කියනවා ඇති, ඊර්ෂ්‍යා කරනවා ඇති. නෑ ඊර්ෂ්‍යා කාරකමට જાතියක් තියෙනවා. මිනිස්සු හරි කැමති කවුරුත් අපිට වරදිනවනම්, මිනිස්සු හරි කැමති අපි පරදිනවනම්, ඔකට ආගම જાතියක් නෑ. ඒ හැංගීම් කාටත් එකයි. ඔයත් උහුම වෙන්න එපා කිසි කෙනෙක්. කාට හරි ගමේ හරියනකොට සතුටු වෙන්න බලන්න. කවුරු හරි ගමේ දරුවෙක් ඉහළට යනකොට ඒවට ආශිර්වාද කරන්න බලන්න. නේ පුදුම විදිහට බලන්නකො ගම්වල පින්නතුන ඔය ගයක් අපරාරු කරගන්නවත් වැලි එකක් ගේන්න බෑනේ වන්නොන්නයි ගහනවා. ඔය තේක ගහක්වත් කපන්න බෑනේ ගයක් හදාගන්න වන්නොන්නයි ගහනවා. ඒ මිනිස්සු ඊර්ෂ්‍යයි. එහෙම වෙන්න එපා. ඔකට ආගම ભેදයක් තියෙනවා. ඔය හේරම එකයි. ඒ නිසා තනිවම කල්පනා කරන් අනේක තුල මොන අසත් පුරුෂකම තිබ්බත් පරම්පරාවේ කෙනෙක් නෑදෑයි යාළුවෙක් මිත්‍රයෙක් ළඟ මොන විදිහට අසත් පුරුෂකම තිබ්බත් ඔයත් ගාව තියෙන ඕන සත් පුරුෂකම ඕන තරම් කැදවැඩ කරනවා වෙන්න පුළුවන්. ඕන තරම් ද්‍රෝහිකම් කරනවා වෙන්න පුළුවන්. ඕන තරම් හතුරුකම් කරනවා වෙන්න පුළුවන්. ඒ සේරටම පින්නතුනේ රිප්ලයි එක දෙන්න ඕන කොහොමද? අපේ සත්පුරුෂකම විතරක් දෙන්න. මිනිස්සු අපිට කැදවැඩ කරුවට අපි කරන්න ඕනද? මිනිස්සු අපිට කුණුහරුපෙන් බන්නට අපිත් බනින්න ඕනද? හොඳට මතක තියාගන්න. මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. දුෂ්ටකම තියෙන මිනිස්සු දුෂ්ටකම දෙනවා. වෛරකාරකම තියෙන මිනිස්සු වෛරය දෙනවා. අපි ගාව ධම්මුණක් තියෙන්න ඕනේ. අපි ගාව කරුණාව තියෙන්න ඕනේ. අපි ගාව මෛත්‍රිය තියෙන්න ඕනේ. අපි ගාව ආදරය තියෙන්න ඕනේ. අපි ගාව සත්පුරුෂකම තියෙන්න ඕනේ. අන්න ඒ තියෙන ටික දෙන්න. මිනිස්සු හැසිරෙන විදිය, මිනිස්සු කතා කරන විදිය, මිනිස්සුන්ගේ ක්වොලිටි එක පේනවා. ඒ නිසා මම බොහොම කරුණාවෙන් ඉල්ලනවා, යෝජනා කරනවා. පින්නතුනි අපි මේකේ බොහොම ටික කාලයයි ජීවත් වෙන්නේ. බොහොම පුංචි කාලයයි ජීවත් වෙන්නේ. ඒ කාලය තුල තමයි ඔය කරන හැම එකක්ම අපි කරන්නේ. අපි කවුරු ලෙඩ වෙලා වයසට ගිහිල්ලා දුක් විඳලා මැරෙන්න ඉන්න මිනිස්සු. ආයුක්කේ කම්මක්කේ අපි මැරෙන විදි වෙනස්. අපි පින්නතුනි වයසට යන්නෙත් නැතුව ලෙඩ වෙන්නෙත් නැතුව මැරෙන්න පුළුවන්. අපි බන කියන මම දැන් මැරලා වැටෙන්න පුළුවන්, අහන ඔය ඇත්තෝ දැන් මැරලා වැටෙන්න පුළුවන්. මේ ඉන්න බොහොම පුංචි කාලෙට මට කියන්න බලන්න මොනවාද පිරිමහන්න තියෙන වෛරක්කාරක, මොනවාද පිරිමහන්න තියෙන එදිරිවාදික. මේ පුංචි කාලය තුල හරි හොඳට ජීවත් වෙන්න. අවසානයේ හුස්ම ටික යනකොට අපිට මතක් වෙන්න ඕනේ මම කවදාවත් කාටවත් වැරද්දක් කරලා නැහැ. මගේ වචනයකින්වත් මම පාපයක් කරලා නැහැ. අකුසලයක් කරලා නැහැ. මගේ ස්වාමියාටවත් මම කැත විදිහට නොමනා විදිහට කතා කරලා නැහැ. මම මගේ දරුවෙකුටවත් තෝ කියලා කතා කරලා නැහැ. අර මරණකොට මතක් වෙන්න ඕන අපි සත්පුරුෂෝ විදිහට හිටියේ කියන එක. ඒ නිසා මේ සියලු දෙනාම එකතු වෙලා ලෝකෙට හොඳ පණිවිඩයක් දෙන්න. මේ ලෝකයේම පින්නතුනි මුලා වෙලා තියෙන මිනිස්සු දන්නේ නැහැ අපි වතුර ටිකක්වත් බී ගන්න බැරුව මැරෙන්න පුළුවන්. අයත් දැකලා තියෙනවද අර බට ගහලා කන්න බොන්න දෙනවා. ඕකට සිංහල මුස්ලිම් කියලා ભેදයක් තියෙනවද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති.
අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. අපිට සල්ලි තියෙන්න පුළුවන්, ධනෙ තියෙන්න පුළුවන්, දරුවෝ ඉන්න පුළුවන්. උන්වහන්සේ අහනවා අපිට අපිවත් නැති කල පින්නතුන් දන්නවද අපිට අපිවත් නැති වෙනවා. මේසේ උඩ තියෙන වතුර එක අරගෙන බොන්න බැරි වෙන දවසක් එනවා. මේ මගේ කටින් බත් ටික කා ගන්න බැරි වෙන දවසක් එනවා. දැකලා නැද්ද එහෙම? ඒක නර බටයක් ගහලා කවන්න පුළුවන්. මේ මගේ කකුල මේකෙන් ඇවිදින්න බැරි වෙන දවසක් එනවා. මේ මගේ අත වැඩක් ගන්න බැරි වෙන දවසක් එනවා. කණ්ඩ කතා කරන්න බැරි වෙන්න ඉන්න අපි උන්වහන්සේ අහනවා පුතෝ පුත්තෝ කුතෝ ධන. මට මම නැතිකොට කවර ධනයක්ද කවර පුතුද? ඔය සියල්ල මේ ලෝකයේ අතාර්ථය තමයි අවසානයේ පින්නතුනේ අපිට අපිවත් නැති වෙනවා. අපි කැමති ඇඳුම් නේද? අද මේ අම්මලා තාත්තලා එනකොට ඔක බැලුවා නේද මේක අඳිනවද නැද්ද කියලා. ඕක අර තෝරණ එක අයින් කරන්න වෙනවා. ජීවිතේ දවසක් එනවා පින්නතුනේ කවුරු හරි ඇඟට රෙද්දක් දැම්මොත් පිළිවහ ගන්න. ජීවිතේ දවසක් එනවා අපි අකමැතිම දේවල් අකමැත්තෙන් කරන්න වෙනවා. මේ අම්මලා තාත්තලා කැමතිද ඉඳගෙන ඉන්න තැන කෙල ගහන්න? ඒක හරි අප්පිරියයි. ඒක හරි පිළිගොල්. දැකලා තියෙනවද අර ඔත්පල වෙලා ඉන්නකොට බාස්කට් එකක් තියාගෙන උඩ කෙල ගහලා ඉන්නවා. ඔකට සිංහල මුස්ලිම් ભેදයක් තියෙනවා. මේ මස් ගොඩට මේ කුණු ශරීරයට වෙන්න තියෙන දේවල් සල්ලි තිබ්බ කියලා ඔක නොවී තියෙනවා. මල මුත්‍රා කොච්චරනම් අපිරිසුදුද? ඔක අපිට ඔත්පල වුණාම නිදාගෙන ඉන්නේ කියෝ කරන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න අපිට අපිවත් නැති වෙන දවසක් එනවා. මේක එහෙම පින්නතුනි ભેද පින්න වෙන්න දෙයක් නැහැ. මේක මගේ අපේ කියලා කොට හල්ලන්න දෙයක් නැහැ. කවදා හරි ඉපදිලා යන තැනකට හොඳ මිනිස්සෙක් විදිහට මැරෙන්න බලන්න. මේ රටට හොඳට වැඩ කරන්න. යහපතේ හැසිරෙන්න. යහපතේ යෙදෙන්න. හේතුව අපි මානවත් ශ්‍රී ලාංකිකව විදිහට ජීවත් වෙන්න ඕනේ. අපිට හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. අපේ දරුවන්ට යන්න හොඳ පාසල් තියෙන්න ඕනේ. මේ අම්මලා තාත්තලා වුණත් හෙට ක්ලිනික් එකක් තියෙනවනම් පාන්දරම යන්න එපයි ඕක. අපිට හොඳ සෞඛ්‍ය සේවයක් තියෙන්න ඕනේ. මේ සියලු දෙනාම එකවන් වගේ අපේ රට කියන හැඟීමෙන් හිතන්න ඕනේ. එතකොට තමයි අපිට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සෑම කෙනෙකුගේම දුක වේදනාව කඳුල බඩගින්න අඳුරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. මම අවසාන වශයෙන් ඔයත්න්ට දේශනා කරනවා. මම මේ කියපු එකක්වත් පැහැදිලි නැත්නම් අද ඉඳන් අදිස්ථාන කරගන්න. අර මට වෙනවට අකමැති දේවල් ටිකක් තියෙනවනේ. ඒවා අනුන්ට නොකර ඉන්න. අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට නොකර ඉන්න. අත්ූපනායක ධර්ම. මට මේ දේ වෙනවට මම කැමති නෑ වගේම මේක අනුන්ට වෙනවට අනුන් කැමති නෑ. එහෙම ජීවත් වෙන්න. එහෙම ජීවත් වෙන්න හරි පහසුයි. මම මේ සියලු දෙනාටම තුරුන්ගේ ආශිර්වාදේ විශේෂයෙන්ම විද්‍යාල විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට දෙමව්පියන්ට අම්මලාට තාත්තලාට සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා. සුවිසි අනන්ත බුදුගුණයේ බලයෙන් යහපතක්ම සිද්ධ වේවා. අපේ දරුවන්ට අනාගත ලෝකේ අභියෝග ජය ගන්න ශක්තිය ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන් රට ජාතිය ආගම් බෙහෙරගත් රණවිරුවන්ට පින් අයිති වේවා. අපි හදු බඩපු අපේ අම්මට තාත්තට නිදුක් නිරෝගී භාවය ලැබේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන් මේ පින් හේතු වාසනා වේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන් සියලු දෙනාම එකතු වෙලා පින්නතුනි ඔය තරුවන්ට කොහොම හරි හොඳට උගන්ව ගන්න බලන්න. දරුවන්ට හොඳට උගන්ව ගන්න බලන්න. අධ්‍යාපනයේ වගේම දරුවන්ට හොඳට පිරිසුදුකම උගන්වන්න. හොඳට වැසිකිලි කැසිකිලි යන එක හොඳට උගන්වන්න. පුතේ ඩෙස් එක නේ සමහර ළමයි මම දැකලා තියෙනවා
කවකට අරගෙන ඩෙස් එකට ගහලා අඟලක විතර පතුරක් ගලවනවා. පුඩු නමනවා. අම්මා තනම පොලිතින් කොළ දානවා. දැන් මේ උත්සවයේ උරුණාමත් බැලියයි. පිරිසුදු කරේ නැත්තම් හොඳට විනය සදාචාරය පුරුදු වෙන්න. දරුවන්ට උගන්වන්න පුතේ ටොපි කොලයක්වත් බිම දාන්න එපා කියන එක. දරුවන්ට උගන්වන්න සෑම සතෙකුටම මෛත්‍රී දක්වන්න ඕන කියන එක. දරුවන්ට උගන්වන්න නේ අපේ පාසලක නගරයක පොදු වැසිකිළියකට යන්න පුළුවන්. ඉස්පිරිතාලෙක යන්න පුළුවන්. කොහේ රටක් හැදෙන්නද පින්නතුනේ වැසිකිලි ගැසිකිලි කරන්න දන්නේ නැතිකොට. ඕක දරුවන්ට පුරුදු කරන්න. ඕක සෝදනයේ ඉඳන් සුද්ධ පවිත්‍ර කරන එකේ ඉඳන් ඒවා පුරුදු වෙන්න ඕන. වැඩිහිටියන්ට ගරු කරන්න. පාරේ යනකොටත් එහෙමයි. පන්සලේදීත් එහෙමයි, පල්ලියේදීත් එහෙමයි. ඊට පස්සේ මත්ද්‍රව්‍ය මම යෝජනා කරනවා මේ මුළු සේරම එකතු වෙන්න. ඒවා දැන් හරියට මෙහෙ තියනවාද මන් දවුවා. හරියට ගම් වලට එනවා. හරියට අයිස් මත්ද්‍රව්‍ය තියනවා, කුඩු තියනවා, පෙති තියෙන. මේ පොඩි දරුවෝ සේරම මේවට ඇප්පැහි වෙලා ඉන්න. සේරම එකතු වෙලා ඕව නවත්තන්න. නේ ඕව කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් ඇදිනේ කරන. ඕව නවත්තලා දාන්න. ඒ අපේ අම්මගේ තාත්තගේ දරුවන්ගේ අනාගතය අඳුරු කරන්න දෙන්න එපා. විවිධ මත්ද්‍රව්‍ය විවිධ විදිහට තියෙනවා. මන් දන්නේ මේ පැතිවල තියෙනවද කියලා. මේ ගම්මාන පිටින් එකතුනොත් ඒවා නවත්තන්න පුළුවන්. අපේ තාත්තලාත් එහෙමයි වැඩිපුරම කාලේ තමන්ගේ බිරිඳ එක්ක තමන්ගේ දරුවෝ එක්ක ගත කරන්න. මේ ජීවත් වෙලා ඉන්න කාලේ වැත්තන්ට ලෙඩ දුකක් කරදරයක් කවදාවත් හැදෙන්නේ නැතුව ජීවත් වෙන්න දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන් ඔහොම වන්දනා කරගන්න මං ආශිර්වාද කරනවා. සබ්බීතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව දීර්ඝායු වේවා සුවපත් වේවා.